chip LED එකට ටග් ගාලා ගැලවෙනවා. හැමෝටම අද සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අදත් අපි ගෙනින්න බලාපොරොත්තු වෙන්නේ අපි home use කරන LED බලබ් repair කර ගැනීම සම්බන්ධයෙන් අපි ගෙනෙන වීඩියෝ මාලාවේ 3 වෙනි වීඩියෝ එකත් එක්කයි. අද අපි බලාපොරොත්තු වෙන්නේ LED බලබ් repair කර ගැනීමේදී අපිට අත්‍යවශ්‍යම උපකරණයක් වෙන chip LED එකක් පාස්ස ගන්න අවශ්‍ය වෙන උපකරණයක් තමයි අද අපි නිර්මාණය කරගන්න බලාපොරොත්තු වෙන්නේ. මීට පෙර මම වීඩියෝ දෙකක් ගෙනල්ලා ඇති LED බලබ් රිපෙයාර් කර ගැනීමට අපිට අවශ්‍ය වෙන උපකරණ දෙකක් නිර්මාණය කරගන්න හැටි. කැමති කෙනෙක් ඉන්නවා නම් ඒ වීඩියෝ දෙකක් බලලා ඉන්න පුළුවන්. හරියනම් අපි යමු වීඩියෝ එකට. අපි මුලින්ම මේකට අවශ්‍ය වෙන උපකරණ ටික හඳුනාගෙන ඉමු. Problem SL. මුලින්ම අපිට මෙන්න මේ වගේ ලෑලි කෑල්ලක් අවශ්‍ය වෙනවා. මේකේ දිග අඟල් 4මාරයි පළල අඟල් 2මාරයි. මෙන්න මේ සයිස් ලෑලි කෑල්ලක් කපා ගන්න ඕන වෙනවා. ඊට අමතරව මෙන්න මේ වගේ එලිමන්ට් එකක් අවශ්‍ය වෙනවා. මේක වොට් 41ක්. මේ වගේ ඒවා පාවිච්චි වෙනවා සාමාන්‍යයෙන් ওই රයිස් කුකර් වල වගේ. මේක වැඩි ගණන් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් රුපියල් 100ක් 150ක් ඔය විවිධ කඩවල විවිධ ගණන් කියනවා. දැන් මම මේක මිලදී ගද්දි කඩ 3ක බැලුවා. එක කඩයක කිව්වා රුපියල් 160යි කියලා. තව කඩයක බැලුවාම කිව්වා රුපියල් 200යි කියලා. තව කඩයක තිබ්බා රුපියල් 250යි කිව්වා. දැන් මම මේක ගත්තේ රුපියල් 160කට. මෙන්න මේ වගේ එකක් අපිට අවශ්‍ය වෙනවා. ඊට අමතරව මෙන්න මේ වගේ on off switch එකක් අවශ්‍ය වෙනවා. මේ ස්විච් එක මිලදී ගද්දී ඔයගොල්ලෝ මේ ඇතුළෙම ඉන්ඩිකේට් බල්බ් එකකුත් තියෙන කම්ම ගන්න. එතකොට අපිට ඒක වඩාත් පහසුයි අපේ උපකරණ නිර්මාණය කරගන්න. ඊට අමතරව මෙන්න මේ වගේ ඇන තුනක් අවශ්‍ය වෙනවා. මේක අඟල් 1මාර දිග ඇන තුනක්. තව කුඩා එනේකුත් අවශ්‍ය වෙනවා. ඊට පස්සේ මෙන්න මේ වගේ අඟලේ විතර සයිස් එකට කපාගත්ත ඇන්ටනා බට කෑලි 3ක් අවශ්‍ය වෙනවා. මේවා ඇලුමිනියම්. ඊට අමතරව මෙන්න මේ වගේ කනෙක්ටිං බෑර් කෑල්ලක් ඕන වෙනවා. තව කේබල් ටයි දෙකක් අවශ්‍ය වෙනවා. ඊට අමතරව මෙන්න මේ වගේ වයර් එකක් අමුණපු ප්ලග් ටොප් එකක් අවශ්‍ය වෙනවා. හරියනම් අපි යමු වීඩියෝ එකට. මේක කොහොමද අපි නිර්මාණය කරගන්නේ කියලා බලමු. මුලින්ම අපි මේ ලෑලි කෑල්ල අරගෙන මෙන්න මේ එලිමන්ට් එක මේකට සම්බන්ධ කරගන්න ඕන. මේ විදිහට මේ ගානට වගේ සාමාන්‍යයෙන් උස්සෙන්න ඕන. දැන් ඒ උස්සලා තියාගන්න තමයි අපි අර ඇලුමිනියම් බට කෑලි 3 කපා ගත්තේ. මෙන්න මේ වගේ තියෙන්න ඕන. අපි දැන් මේක අර ස්ක්‍රූ පැන 3 දාලා මේක අල්ලගන්න හදන්නේ මේ ලීයට. හරි අපි බලමු මේක කොහොමද කරගන්නේ කියලා.
හරි එන තුන දාලා සම්බන්ධ කරගත්තා. එන තුන දාලා සම්බන්ධ කරගත්තා. මේක පේන්නේ මෙන්න මේ විදිහට. ඊළඟට ස්විච් එක සම්බන්ධ කරගමු මෙතෙන්ට. හරි දැන් අපි මේක පොඩ්ඩක් උඩට ඉස්සිලා තියෙන විදිහට කාඩ්බෝඩ් කෑල්ලක් යටින් තියා ගන්නවා. ඊට පස්සේ මේකට කේබල් ටයි එකක් දාලා තමයි අපි සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙන්නේ. හරි මෙන්න මේ විදිහට දැන් කේබල් ටයි එක අපි ඉස්සර කරගමු. කේබල් ටයි එක අනිත් පැත්ත වැටලා තියෙනවා. හරි දැන් හිර කරගමු. හරි කේබල් ටයි එක හිර කරගත්තා. දැන් මේක හොඳ තදට තියෙනවා. වැඩිපුර තියෙන කපලා අයින් කරගමු. හරි ඊට පස්සේ අපි මෙන්න මේ හරියෙන් කනෙක්ටිං බයර් කෑල්ල ස්ක්‍රූ පෑනයක් දාලා සම්බන්ධ කරගමු. හරි ඊට පස්සේ අපිට තියෙන අපේ මේ වයර් කෝඩ් එකේ වයර් එක මේකට සම්බන්ධ කරගන්න. මේකටත් කේබල් ටයි එකක්ම දාලා තද කරගන්නවා. හරි සම්බන්ධ කරගත්තා. ඒකෙත් වැඩි කෑල්ලක් කේබල් ටයි එකේ වැඩි කෑල්ල කපලා අයින් කරමු. හරි දැන් අපිට තියෙන්නේ මේකේ වයර් ටික සම්බන්ධ කරගන්න විතරයි. වයර් ටික සාමාන්‍යයෙන් සම්බන්ධ කරන්න තියෙන සාමාන්‍ය ඔයගොල්ලෝ බල්බ් එකකට ස්විච් එකක් දාගන්න අන්නේ විදිහට මේකට විදුලිය සපයන්නයි තියෙන්නේ. ඇත් වයර් එකකුත් තියෙනවා. ඇත් වයර් එක මේකට මෙහෙම සම්බන්ධ කරන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. හරියන අපි වයර් ටිකක් අමුණගෙන බලමු මේක වැඩ කරනවද නැද්ද කියලා. මොකද මමත් මීට පෙර මේකෙන් chip LED එක පාස් කරගෙන නෑ. මම මොකද මීට කලින් chip LED පාස් කරගෙන තියෙන්නේ සාමාන්‍යයෙන් hot gun එකෙන්. එහෙම නැත්නම් ඊට කලින් පාස්සලා තියෙනවා මේ ඔය පරණ අයන් තියෙන්නේ ඔයගොල්ලෝ දැකලා ඇති අර යකඩ කුට්ටිය වගේ සුදු යකඩ පාට
අන්නේ අයන් එකකින්නුත් මම පාස් කරලා තියෙනවා chip LED එක. මෙන්න මේ වගේ බෝඩ් එක මෙහෙම මේක උඩින් තියලා අපිට පුළුවන් මේ වගේ බල්බ් ටික පාස් ගන්න පුළුවන්, ඕන ගලවන්න පුළුවන්. එහෙම නැත්නම් පාස් ගන්න පුළුවන්. ඒ විදිහටත් පුළුවන්. මේ පරණ අයන් එකකිනුත් පුළුවන් මේ වැඩේ කරගන්න. හැබැයි ඒකට විදුලිය ගොඩක් යනවා. ඒ හින්දා තමයි මම මේක හදන්න බලාපොරොත්තු වෙන්නේ. හැබැයි මම මීට කලින් මේකෙන් පාස් කරලා නැහැ. අපි බලමු මේකෙන් වැඩේ සාර්ථකව කරගන්න පුළුවන්ද බැයිද කියලා. එහෙනම් අපි වයර් ටික අමුණගෙන ඉවර වෙලා බලමු මේකෙන් බල්බ් එකක් ගලවගෙනම. එහෙනම් අපි වයර් ටික අමුණගෙන හම්බෙමු. හරි, දැන් අපි මේකේ වයර් ටික සම්බන්ධ කරගමු. මම වයර් ටිකක් සම්බන්ධ කරා. අපේ එලිමන්ට් එකේ ඉඳන් එන වයර් දෙක කනෙක්ටිං බාර් එකේ යටපැත්තට සම්බන්ධ කරා. ඊට අමතරව අපේ ස්විච් එකේ ඉන්ඩිකේට් බල්බ් එකට යන නියුට්‍රල් වයර් එකක් මම මෙතන සම්බන්ධ කරා. අපි ඊටු වයර් ටික සම්බන්ධ කරගමු. දැන් මෙතෙන්ට පේස් එක පාස් ගන්න ඕන. නියුට්‍රල් එක මෙතන ඩිරෙක්ට්ම දෙනවා. ඊට පස්සේ අපි මේ කනෙක්ටිව් බාර් එකේ ඉඳන් ස්විච් එකට යන වයර් එකක් සම්බන්ධ කරගන්නවා. පේස් එක. හරි, මේ වයර් දෙක දැන් ස්විච් එකේ මේ ඊතුරු අග්‍ර දෙකට පාස් ගන්නයි තියෙන්නේ. හරි, දැන් වයර් ටික පාස් කරමු.
හරි වයර් ටික පාස්ස ගත්තා. දැන් අපි මේකට විදුලිය සපයලා බලමු මේක වැඩ කරනවද නැද්ද කියලා. හරි දැන් අපි මේකට විදුලිය ලබා දීලා බලමු මේකෙන් අපිට chip LED එකක් ගලව ගන්න පුළුවන්ද පාස්ස ගන්න පුළුවන්ද කියලා අපි බලමු. හරි තව එක දෙයක් ඔයාලට කියන්න අමතක වුණා. මෙන්න මේ තෙන් ටිකට මේ ස්විච් එකේ අග්‍ර තුනට එක්ක ඉන්සුලේෂන් ටේප් කෑල්ලක් හරි දැන් මම නම් මේකේ කරගෙන තියෙන්නේ මේ සිලිකන් ගම් ටිකක් දාගෙන තියෙන්නේ. ඒ වගේ හරි දාගන්න නැත්නම් අත ගෑවුනොත් එහෙම කරන්ට් එක වදින්න පුළුවන්. හරිනේ අපි දැන් මේකට විදුලිය ලබා දීලා බලමු වැඩේ සාර්ථකද කියලා. හරි දැන් අපි මේකෙන් උඩින් තියලා බලමු. chip LED එකට ටක් ගාලා ගැලවෙනවා. තියෙන පළක්කුවෙන් ගැලවිලා එනවා. තව අපි මේ වගේ මෙන්න මේ පැනල් ලයිට් වල පටියක LED එකක් ගලවගෙන බලමු. ගලව ගන්න පුළුවන්ද කියලා. තියෙන පරක්කුවට ගැලවෙනවා. මේකට පාස්සලත් බලමු අයි. පාස්ස ගන්නත් පුළුවන් ඒ විදිහටම අපිට. හරි එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේ ඉඳන් LED බලු රිපෙයාර් කරගන්නේ කොහොමද කියලා බලමු. chip LED එකක් පාස්සලා මම එහෙනම් අදට වීඩියෝ එක අවසන් කරනවා. ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. channel එක subscribe කරපු නැති අය ඉන්නවා නම් channel එක subscribe කරන්න. එහෙනම් මම අදට වීඩියෝ එක අවසන් කරනවා. Problem SL. Press the subscribe button.